කොහෙද මේ උදෙන්ම යන්නේ? ලෙඩ බවුවෙක් හොයන්න. තව ලෙඩ බබෙක්වත් වාහනේ තියාගෙන. ඔය ඉන්නේ. බලන්නකො මෙයාගේ කකුල කැඩිලා. කැබ් එකකට යට වෙලා. මෙයා හිටියේ අකුරන් ප්‍රාදේශීය සභාව ළඟ. ඒ දවස්වල මම බේරගත්ත ගොඩාක් හිටපු හින්දා යන්නත් බෑ. ඒත් ඉතින් මෙයා කකුල කඩාගෙන කෑ ගහනවලුනේ. හොයන්න ගියා. එක්කෙනෙකුට විතරයි ළඟට යන්න දෙන්නේ. අපි නම් බය වෙයි. ඔයිට වඩා සැරියෝ මම හීලෑ කරලා තියෙනවනේ. ඉතින් ඔන්න ගිහිල්ලා හෙමීට යාළු කරගත්තා මෙයාව අරන් එන්න ඕනේ හින්දා. කොහොම හරි අල්ලගත්තා. එක කකුලක් නැතුව දුවනවා හැමතැනම මේ කකුලක් කඩාගෙන බෙහෙත් කරන්න අරන් යන්න හදා. ඉතින් ඔන්න ෂීට් එකක් දාලා ඒකුලට අරගෙන හෙමින් අරගෙන ආවා පහලට. එයා හිටියේ අස්සකට වෙන්න. ඉතින් පරිස්සමට එයාව අරගෙන ඇවිල්ලා රෙදි උඩ තියලා ඔන්න අරන් යන්න හදන්නේ. හඩෙක් වගේ පේනවනේ හැටි. පියම් මේ ගන්න යන් අපියම්. ඒන අතරතුර මේ බයික් එකකින් හප්පලා දාලා කකුල කුඩු වෙලා අනිත් පැත්තට ඇඹරිලා හිටපු චූටි බබාගේ එක්ස්රේ එකක් ගන්න ගියා. ඉතින් එකපාරම මේ දේවල් කරගෙන එන්න ඕනේ. ලේසි නැහැ. එක බබෙක් බලන්නත් කොච්චර අමාරුද? එයා ඉතින් අඬනවා. කොහොම වේදනාවක් ඇතිද? අපිට චූටි තුවාලයක් වුණත් අමාරුයිනේ. ඉතින් මේ දුක වේදනාව බඩගින්න කියා ගන්න බැරි අහිංසකයන්ට හැප්පුණාම ගුටි කෑවම කොච්චර අමාරුද? කවදාවත් හානි කරන්න එපා යාලට. කොහොම හරි මේ බවගේ ලොම් ඔක්කොම ගාලා සුද්ධ කරන්න උනා. මොකද එයා හරිම අපිරිසිදු වෙලා හිටියේ. ඊට පස්සේ ඔන්න සිංහ පැටියෙක් වගේ දොයාව උස්සගෙන ගියා. ඉතින් එක්ස්රේ එකක් ගන්න. ලේසි නැහැ එක්ස්රේ ගන්න තැනක් දුර තියෙන්නේ. එයාගේ මේ අස්ථි වටා කැල්සියම් තැම්පත් වෙලා. ඉතින් එයා ගොඩක් වයසත් හන්දා කකුලේ තියෙන කැල්සියම් කඩලා ලොකු සැත්කමක් ගන්න තරම් දරුණු ගණයේ දෙයකට යන්න බෑ. ඒ නිසා තෙල් ගහලා සාත්තු කරලා ෆිසියෝതെරපි කරලා තමයි එයාව සුව තත්ත්වයට ගත්තේ. ඒ අතරතුර මේ විදිහට රස ගුණ කෑමත් එයාට දුන්නා. ඔන්න ඉතින් කොල්ලා මාත් එක්ක හරියට දුවනවා. නැට්ට බලන්නකෝ දැන් සිංහ පැටියෙක් වගේ. ඒ හින්දා මම එයාට නම දැම්මා ලියෝ කියලා. එයාට මම ලස්සන රතු පාට පටියකුත් දැම්මා. අපියා හෝ ලියෝ එක්කම බෙහෙත් කරපු තව බබෙක් තමයි මේ ඉන්නේ. සකුරා මතක ඇති. කුණු ගොඩකින් අහුලන් ආපු රොඩ් බබා. ඉතින් එයාවත් ගොඩාක් කල් බෙහෙත් කරා දි รา පත් වෙලා වගේ හිටියේ. මේවා දකින අහන අයගෙන් ඉල්ලන්න තියෙන්නේ සත්තු මැරෙනකම්ම හරියට බබෙක් වගේ බලන්න බැයි නම් කවදාවත් ගන්න එපා. ලෙඩ වුණාම කැත වුණාම පාරට විසිකන්න හිතනවා නම් ඔයාලට තිබිලා තියෙන ආදරේ නෙවෙයි බූල් කරුණාව. එකපාරක් ඒ අහිංසක ඇස් දිහා බලන්නකෝ. එයාලගේ දුක කතාව සංවේදී නම් ඔයාලට දැනෙනවා. ලියෝ උනත් හරි බයයි මිනිස්සුන්ට. අපි බෙහෙත් කරලා ඉවර වෙනකම්ම එයාගේ වැඩේ වේවුලන එක, කෙන්දිරි ගාන එක. පාරේ ඉන්න ගොඩාක් සත්තුන්ට මිනිස්සුන්ගේ ආදරේ නෙමෙයි පුරුදු. ගුටි කාපු මතක, එයාලට රිද්දපු මතක. ඒකයි මේ බය අත තිබ්බත් ගුටි කන්න නෙවෙයි කියලා. වේවුලන්නේ කවුද මේ? මොකද බය? අප්පෝ. කවුරුත් ගහන්නේ නෑනේ. මොකද මේ? අයියෝ. ලියෝ මේ කඳුළු පුරවගෙන කෙන්දිරි ගගා කතා කරන්නේ එයා වගේම 100,000 ගාණක් ලක්ෂ ගාණක් දුක් විඳින පාරේ සත්තු වෙනුවෙන්. එයාලට රිදෙනවා කියන්න බෑ. බඩගිනි කියන්න බෑ. ඒවා දැනෙන, ඇහෙන සංවේදී මිනිසෙක් වෙන්න. මොකුත්ම බැයි නම් එයාලට රිද්දන්න එපා. මේ ඉන්නේ තව එහෙම බේරගෙන ආපු බෙහෙත් කරන අය මගේ. මට නම් එයාලා දරුවෝ වගේ තමයි. උකුලේ ගහගෙන හැම තැනම යනවා. වෙලාවකට කොන්ද කැඩෙන්න තරම් මහන්සි. හැබැයි මේ අහිංසක මූණු hina වෙනවා දැක්කහම මහන්සි අතුරුදන් වෙනවා. කොහොම හරි මෙයාට මාස ගාණක් තෙල් සාත්තු කළා. බෙහෙත් කළා. එක දිගටම. දැන් නම් මේ හොර කොල්ලා බොරුවට තමයි මේ අඬන්නේ. එයාගේ වේදනාව සම්පූර්ණයෙන් නැති වෙලා ගිහින් තියෙන්නේ. බෙහෙතුත් ඉවරයි දැන්. එයාගේ එන්නත් ටිකත් සම්පූර්ණ කළා. ලස්සන ලියෝ. ඩොයි ඔන්න ඩොයි. අහිංසකයන් පාන ගෝය. මොකද?
ලස්සන හානස් එකක් එහෙම දාලා US ආමි කියලා ගහලා ඔන්න ඉතින් ගැම්මට මෙයා මාත් එක්ක වෙට් එකට යනවා එනවා බෙහෙත් කරනවා. නීති සෝසුවල. ලියෝ. ලියෝ නෑවද මැනික? මෝනික නෑවද? නෑව ඕන හොලකොල්ලේ. අපේ ඉතින් hinaවේ ලස්සන. බලන්නකෝ විශේෂ දෙයක්. එයාගේ කකුල් හතරම දැන් එයා බිම තියනවා. හොඳට ඇවිදින්න දුවන්න පුළුවන්. දුකින් පිරලා තිබුණු මේ චූටි මූණ hinaවෙන් පුරවන්න මට පුළුවන් වුණා. කොහොමින් කොහම හරි ඔන්න මගෙන් ඈත් වෙන දවසත් ලං වුණා එයා. එයාට ඕනේ ෂැම්පූ, කෑම වර්ග, විටමින් ටිකක්, ඒ වගේම සුළු සුළු දේවල් ටිකක් මම ලෑස්ති කරගත්තා දෑවැද්ද විදියට දෙන්න. මම ඉතින් බව්ව පූස බාර දෙනකොට පුළුවන් විදිහේ දෑවැද්දකුත් දෙනවනේ. ඔන්න ඉතින් මාත් එක්ක යනවා මෙයා මාවතගමට යන්නේ. මගේ කකුල ඒ කාලේ ඇක්සිඩන්ට් එකක් වෙලා හිටියේ. ඉතින් ඒවා පැත්තක දාලා කකුල කරේ තියන් හරි ලියෝ අරන් ගියා අලුත් ගෙදරට බාර දෙන්න. මේ තමයි මම යා වෙනුවෙන් හොයාගත්ත සැප පහසු ගෙදර. මේ ඉන්නේ යාගේ අලුත් අම්මි. මං අක්කි අම්මි ගෙදර. දන්නවද එයා හරිම හොඳයි. ඉතින් ලියෝගේ දෑවැද්දත් බාර දීලා එයාට තියෙන ලස්සන ගෙදර අපි බැලුවා. බලන්නකෝ අර එයා දුක් විඳගෙන හිටියා වගේ නෙවෙයිනේ. එයාගේ ජීවිත කාලේ මෙතනින් එහාට එයාට සැප පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්. කටේ දතුත් නැති වයසක සීයා බව්වෙක් වුණාට කොහොමද එයාට අන්තිමේ පෑදුණු වාසනාව. එහෙනම් අපි යනවා. බුදුසරණයි. බයි. හරි. ඔබේ සස්සේ